වයස අවුරුදු 16ක් කියන්නේ ජීවිතේ ලස්සනම කාලේ. ඒත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වෙලා හිටපු මේ දක්ෂ දරුවාට නම් ඕලෙවල් විභාගය ලියන්න පැය දෙකක් තියෙද්දි තමන්ගේ ජීවිතයෙන් සමු ගන්න වුණා. ඇයි මෙහෙම වුනේ? මේ මරණය පිටිපස්සේ තියෙන කතාව මොකද්ද? වීඩියෝ එකට ලයික් එකක් දාලා අද අපි ඒ ගැන කතා කරමු. මේ දරුවාගේ නම සඳරු දෙව්මින බණ්ඩාර. එයා ඉගෙන ගත්තේ කුරුණෑගල ජාත්‍යන්තර පාසලක. සඳරු කියන්නේ ඇත්තටම හරිම දක්ෂ දරුවෙක්. එයා කොච්චර දක්ෂද කියනවා නම් එකපාර පන්ති දෙකක් උඩට යන තරම් එයාට හැකියාව තිබුණා. එයාගේ තාත්තා නීතිඥවරයෙක්, අම්මා ගුරුවරියක්. පසුගිය සිකුරාදා සඳරු බ්‍රිතාන්‍ය කවුන්සිලේ ඕලෙවල් විභාගය තිබුණා. ඒකට යන්න එයාගේ තාත්තත් එක්ක කොළඹ එන්නයි එයාලා හැත් වෙලා හිටියේ. ඒත් බ්‍රහස්පතින්දා රෑ සඳරු කාමරේ පාඩම් කරද්දී එයාගේ අම්මත් එයාගේ ළඟින් නිදාගෙන ඉඳලා තියෙනවා ළමයාගේ තනියට. පාන්දර 5ට විතර අම්මා නැගිටලා බලද්දී පුතා කාමරේ ඉඳලා නැහැ. අම්මා උඩටට ගිහලා බැලුවා පුතා ඉන්නවද කියලා. එතරම් නැහැ. අන්තිමට පහළ බාද්දි තමයි දැකලා තියෙන්නේ පිරිසක් වට වෙලා ඉන්නවා පහළ කවුරු හරි කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා. ඒ තමන්ගේ රෑ පාඩම් කරගෙන හිටපු පුතා කියලා අම්මා අඳුරගන්නේ ඒ වෙලාවේ. හැබැයි මේ මරණයට හේතු විදිහට පොලිසියට දැනගන්න ලැබුණ දේ නම් ඉතාම භයානකයි. සඳරුගේ කාමරේ තිබිලා එයාගේ තාත්තගේ ෆෝන් එක හම්බෙලා තියෙනවා. මං කිව්වර නීතිඥවරයෙක් කියලා. ඒ වෙලාවේ සඳරුගේ ෆෝන් එකේ ගේම් එකක් ප්ලේ වෙවි තමයි තිබිලා තියෙන්නේ. සඳරු රෑ පාඩම් කරන අතරතුර එයාගේ කම්මැලිකමට වගේ මේ ගේම් එක සෙල්ලම් කරලා තියෙනවා කියලා පොලිසිය සැක කරනවා. ඒ වගේම මේ ගේම් එකේ අවසාන දින අනකිරීමක් නැත්නම් යම් බලපෑමක් වගේ දෙයක් නිසා සඳරු තමන්ව පාලනය කරගන්න බැරුව මේ වගේ සීදී වෙනසා ගැනීමක් කරාද කියලා පොලිසියට සැකයිලු. මේ සිද්ධිය ගැන අහලා පහල හිටපු කෙනෙක් නම් කිව්වේ පාන්දර 3:30ට විතර ලොකු ශබ්දයක් ඇහුණා කියලා. ඇත්තටම ගොඩක් දක්ෂ දරුවෙක්ගේ අනාගතේ ෆෝන් එක තිබුණු එකම එක ගේම් එක නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ සිද්ධිය ගැන පරීක්ෂණ කරපු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මුළු සමාජෙටම හැමෝටම ලොකු පණිවිඩයක් දීලා තිබුණා. ඊට වඩා නම් ළමයි ගැන දෙමව්පියෝ හොයලා බලන්න ඕනේ. දරුවට ෆෝන් එක හතර දෙන්න කලින් 10 පාරක් හිතන්න ඕනේ. එක පාරක් දෙපාරක් නෙවෙයි. අද කාලේ දරුවෝ ෆෝන් එකට කොච්චර ඇබ්බැහිලාද කියනවනම් මේකේ තියෙන අඳුරු පැත්ත මේ දරුවන්ට කිසිම අවබෝධයක් නැහැ. ගේම් වලට සූදු වලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිතය ගැන හරි තීරණයක් ගන්න බැරි තරම් මේ ළමයි දැන් අසරණ වෙලා ඉවරයි. ඉතින් දෙමව්පියන්ට කියන්න තියෙන්නේ තමන්ගේ ළමයි ගැන මීට වඩා හොයලා බලන්න. ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න. පොඩ්ඩක් කාමරේට එම එබිල බැලුවට වරදක් නෙවෙයි. එයා පොඩි දරුවෙක් නම. ඉතින් මේ සඳරුට වෙච්ච අවාසනාවන්ත සිද්ධිය තවත් ළමයෙක්ට නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ මුළු මහත් සමාජයක් විදිහට. සඳරුගේ මේ කතාවෙන් අපිට ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මොකද ඒකෙන් සමහර විට ජීවිතයක් බේර ගන්න වෙන්න පුළුවන්. ඔයා නොදැනුවත් නම්. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන ගමන් අපි අද හෙටම හමු වෙමු. good luck.